සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ normal RAM එකකින් gaming RAM එකක් හදන විදිය ගැන. ඒකේ පළවෙනි පියවර විදියට අවශ්‍ය දේවල් හොයාගමු. ස්කරූප්පු නියනක්, normal RAM card එකක්, heat sink එකක්, heat sink fit කරන ලෝහ පතුරු කෑලි, ස්කරූප්පු එන thermal pad. ඊට පස්සේ normal RAM card එක අරගෙන ඒකේ heat වෙන කොටස් හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ chip කොටස් වගේ. ඊට පස්සේ thermal pad අරගෙන ඒවා හොඳින් අලවා ගන්න ඕනේ ඒ chip වල. ඇත්තටම chip කියලා කියන්නේ මේ වගේ අර කොටු IC නේ තියෙන්නේ. ඊට පස්සේ thermal pad RAM එකේ දෙපැත්තෙන්ම අලවා ගන්න ඕනේ. මෙහෙම RAM chip වල thermal pad අලවන්නේ RAM chip වල නිපදවන තාපය හොඳින් heat sink වලට යන්න. දෙපැත්තේ thermal pad අලවපු RAM එක අරගෙන RAM එක මැදට වෙන්නට තියලා දෙපැත්තෙන් වීඩියෝ එකේ තියෙන විදිහට heat sink දෙපැත්තෙන් සම්බන්ධ කරන්න. ඒව සෙට් කරද්දී පොඩ්ඩක් බලලා හරියට නිවැරදි විදිහට සෙට් කරගන්න ඕන. මේකදී විශේෂයෙන් බලන්න ඕනේ RAM එකේ EM කොටස් හෝ තඹ කොටස් heat sink එකේ ගෑවෙනවද heat sink එකත් එක්ක සම්බන්ධ වෙනවද කියලා පොඩ්ඩක් හොඳට බලන්න ඕනේ. මොකද එහෙම වුණොත් එහෙම ෂෝට් වෙන්න බලනවා RAM එක පිච්චෙන්න පුළුවන්. මේක හදද්දී ඒක සැකහැර දැනගන්න ඕනේ. ඒකට මල්ටිමීටරයක් වගේ පාවිච්චි කරා නම් වඩා හොඳයි. පස්සේ heat sink fit කරන ලෝහ පතුරු කෑල්ල ටික අරගෙන එහි නිවැරදිව අර කට්ට කෑලි සෙට් වෙන විදිහට හොඳින් සම්බන්ධ කරලා ලොක් වෙන විදිහට හරියට ෆිට කරගන්න ඕනේ. පස්සේ අර ලෝහ පතුරු හොඳින් ෆිට වෙන විදිහට පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරලා තව ගැටලු තියෙනවා නම් හදා ගන්න ඕන, හොඳට හිර කරගන්න ඕනේ. පස්සේ අපිට බලන්න පුළුවන් RAM එක කොහොමද හරියට ස්ටඩි විදියට සෙට් වෙලා තියෙනවද, ගැලවෙනවද කොහොමද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ පස්සේ. එහෙම චෙක් කරාට පස්සේ අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන්. මේක තමයි අපිට හදාගන්න පුළුවන්, ගෙදරදීම හදාගන්න පුළුවන් හොඳ ගේමින් RAM එකක්. පස්සේ මේක කම්පියුටර් එකට සම්බන්ධ කරලා හොඳට බලන්න තාපය සිංක් ඔස්සේ හොඳට බැහැලා යනවද කියලා. මේ හදපු ගේමින් RAM එක සාර්ථක නම් කලින්ට වඩා ටෙම්පරේචර් එක සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා. මේ ක්‍රමෙන් අපිට ගෙදරදීම හොඳ ගේමින් RAM එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. තවත් දවසක වෙන වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් පාරක් දීලා, ෂෙයා පාරක් දීලා, කමෙන්ට් එකකුත් දාගෙන යමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you. ජය වේවා.